ඝනක සම්බන්ධ ගැටලු. එතකොට අපි කියනවා මේ cubes කියලා කියනවා. cubes. cubes related problem. ඝනක සම්බන්ධ ගැටලු වලදීත් අපි අඳුරේ අතපත ගන්න නැතුව ඝනක සම්බන්ධව ගැටලු අහන්න පුළුවන් රටාවන් ටික හඳුනගමු. අපි හැමතිස්සෙම IQ වල තියෙන මේ ටෙස්ට් එකකදී ඒ තියෙන රටාව මොකක්ද කියලා තමයි අඳුරගන්නේ. මේ රටාව තමයි ප්‍රැක්ටිස් කරන්නේ. සාමාන්‍ය පේපර් එක අපිට ලකුණු 10ක් බොහෝ විට ලැබෙන ආකාර ගානක් තමයි ඝනකවල දෙන්නේ. ඒ කියන්නේ කොටස් 5. එහෙම නැත්නම් අඩුම ගානේ කොටස් 3ක්වත් දෙන අවස්ථා තියෙන සමහරට එක කොටසක් අහන අවස්ථා තියෙන්න පුළුවන්. වැඩි බරක් තියාගන්න පුළුවන්. ගොඩාක් පේපර්ස් වල ඝනක සම්බන්ධ ගැටලු 5ක් අහලා තියෙන නිසා. හරි. මම අද සුජුවම ගානට යන්නේ නැතුව අපි අඳුනගමු ඝනක සම්බන්ධ ගැටලු ලැබෙන ආකාර ටික. ඒ ආකාර අඳුනා ගැනීම තුළ ඔබට පුළුවන් විවිධ තැන් වලින් හොයලා ගණන් ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒත් මූලික වශයෙන් ඝනකයක පරිමිතිය, වර්ගඵලය, පරිමාව සම්බන්ධ අපෙන් අහන. දැන් ඝනකය කියලා කියන්නේ ත්‍රිමාණ වස්තුවක්. දික්පළක් තියෙන උසක් තියෙන. එයා ත්‍රිමාණ වස්තුවක්නේ. අපිට සාමාන්‍යයෙන් ওই මූලික ගණිතමය කාරණාවලදී ද්විමාන වස්තු සහ ත්‍රිමාන වස්තු වල මානයන් සම්බන්ධ ගණන් අහනවා. ද්විමාන වස්තු ගත්තොත් දිග පළල වගේ ඒවා ගැන අහනවා. වර්ගඵලය ගැන අහනවා. හරි. පරිමිතිය ගැන අහනවා. හරිද? ත්‍රිමාන වස්තුවක් ගැහුවම පස්සේ ඒකේ දිග පළල උස පරිමිතියට අමතරව පරිමාව කියන එකත් වොලියුම් එකත් ත්‍රිමාන වස්තුවක අහනවා. එහෙනම් ඝනකයේ ත්‍රිමාන වස්තුවක් නිසා අපිට ඝනකයක පරිමිතිය ගැන, වටේ තියෙන දිග ගැන, වර්ගඵලය ගැන, පරිමාව ගැන අහන්න පුළුවන් අර මූලික ගණිතමය කාරණේ. හරි. අපි ඉස්සරලා මේක බලමු. හරි. right. එතකොට දැන් ඝනකයක් ගත්තන් පස්සේ අපි ඝනකයක් කියලා කියන්නේ දිගයි පළලයි උසයි කියන පාද තුනම සමාන අපි ඝනකයක් කියලා කියනවා. මේක උස, මේක පළල, මේක දිග. හරි මේක ඝනකයක්. කියුබ් එකක්. මේ දිග ටිකක් මෙහාට වැඩි නම් දිග වැඩි නම් අපි යාට කියන්නේ ඝන කාභයක් කියලා කියන්නේ. දිග වැඩි වෙනකොට ඝන කාභයක් කියලා කියන්නේ. සබන් කෑල්ලක් වගේ එකක්. මේක දිග වැඩි. මේ දෙක ඝන කාභයක් වෙනවා. ඝනකයක් කියලා කියන්නේ පාද තුනම උසයි පළලයි දිගයි සමාන වස්තුවක් තමයි ඝනකයක් කියලා කියන්නේ. ඒතර මම කියවනේ දැන් ඝනකයක අපි දැනගන්න ඕන පරිමිතිය ගැන. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. වටේ දිග කියන්නේ දැන් මේ විදියට මේ තියෙන පාද ටිකේ දිග. අපි හිතමු ඝනකයක් හදලා තියෙන දිග කම්බියක් නවලා නැත්නම් කම්බිය කෑලි වලට කපලා වෑල්ඩින් කරලා. අපෙන් අහනවා කම්බිය දිග මෙච්චරයි නම් පාදයක දිග කොච්චර වෙන්න පුළුවන්ද කියලා වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඒතර ඔයාලා දැන් ගණන් කරලා බලන්න ඕන නම් මේ ටික දිග කොච්චරද කියලා දැන් ඔක්කොම ටික ගණන් කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඒ වලින් ගත්තොත් පාදයක දිග 12යි ඒ. ඒ කියන්නේ දාර සංඛ්‍යාව 12ක් තියෙනවා. මේවා දාර කියලා සලකන්නේ. හරි. ගණකයක ලාක්ෂණය ගත්තොත් දාර තියෙන. දාර සංඛ්‍යාව 12යි. මේ තැන් වල තියෙන ශීර්ෂ ගණකයක ශීර්ෂ සංඛ්‍යාව 8යි. මුළු සංඛ්‍යාව 8යි. ගණකයක පැති සංඛ්‍යාව 6යි. ওই මූලික කාරණේ මතක තියාගන්න. ගණකයක දාර සංඛ්‍යාව 12යි. මුළු නැත්නම් ශීර්ෂ සංඛ්‍යාව 8යි. පැති සංඛ්‍යාව 6යි. ඉතින් ඒ ටික දැනගත්තාම පරිමිතිය, වර්ගඵලය, පරිමාව සම්බන්ධ කාරණා හොයන්න පුළුවන්. එහෙනම් පැත්තක දිග a නම් දාර සංඛ්‍යාව 12ක් නිසා 12යි a වෙනව සමස්ත දිග. වර්ගඵලය කොච්චරක් වෙනවද? එක පැත්තක දිග a කියලා කියන්නේ සමචතුරස්‍රයක්නේ. එතකොට මේ මූණතක වර්ගඵලය කියන්නේ a වල වර්ග. a වල වර්ග නම් අපිට පේන වර්ගඵලයනේ 6යි a වර්ග. හරි. පරිමිතිය ගත්තොත් පරිමිතිය කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ. පරිමිතිය එන්නේ a ගුණ කිරීම a වල තුන්වෙනි බඩේ. a වල තුන්වෙනි බඩේ. එතකොට ඔයාලට පරිමිතිය වර්ගඵලයේ පරිමාව සම්බන්ධ ගණන් හදනකොට මෙන්න මේ කාරණා තුන තමයි දැනගන්න ඕනේ. එයාගේ දිග ගන්නෙ කොහොමද? එයාගේ වර්ගඵලය ගන්නෙ කොහොමද? එයාගේ පරිමිතිය ගන්නෙ කොහොමද කියන කාරණා. හරිද? ඒක ප්‍රධාන එකක්. ඊට පස්සේ අපේ ගාන පදනම් වෙලා තියෙන්නේ පළවෙනි ගානේ තීන්ත ආලේප කිරීම සම්බන්ධ ගානක්.
ඊළඟ එකේ තීන්ත ආලේප කිරීම සම්බන්ධ කුඩා ගණක වලට වෙන් කළ තීන්ත ආලේප සමග ගණන තමයි අහන්නේ. හරි. එතකොට අපිට එතෙන්දී ඕන වෙනවා කුඩා ගණක මගින් විශාල ගණක සෑදීම කියන එකේ සංකල්පය. කුඩා ගණක මගින් විශාල ගණකයක් හදනවා. නැත්නම් විශාලකයක් කුඩා ගණක සමූහයකට වෙන් කරනවා දෙපැත්තම. එක ගණන ටිකක් එකතු කරලා ලොකු ගණනක් හදනවා. නැත්නම් විශාල ගණකයක් හරියටම කුඩා ගණක වලට වෙන් කරගෙන යනවා. හරි. ඊට පස්සේ ඔය පාට කරන ලද ගණක කියන සංකල්පෙත් අපි දැනගන්න වෙනවා. මේ දෙකම එකට වගේ අනේක. මහා ගණකයක් කුඩා ගණක වලට කඩන්නේ කොහොමද සහ ඒ කඩන ගණක වල පාට වෙන්නේ කොහොමද කියන දැනගන්න වෙනවා. මේ ගණන් තුනම පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේකෙන් සහ මේකෙන්. අපි බලමු. දැන් මෙන්න මේ වගේ විශාල ගණකයක් අපිට කුඩා ගණක වලට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා ගණක යම්කිසි ප්‍රමාණයක් නිශ්චිත ප්‍රමාණයක් අරන් තමයි මේ මහා ගණකේ හැදෙන්නේ. හරි. එතකොට මහා ගණකය කුඩා ගණක කීයකට කඩනවද? නැත්නම් නිශ්චිතවම කුඩා ගණක කීයකින්ද මහා ගණකයක් හදාන්න පුළුවන් කියන කාරණේ කොහොමද තීරණය වෙන්නේ? හරි. දැන් මට කියන්න සංඛ්‍යාව කියලා. අපිට පේන මේ ලේයර්ස් ගැන හිතන්න උඩම ලේයර් එකේ 9ක් තියෙනවා. මේ ලේයර් එකෙත් 9යි. මේ ලේයර් එකෙත් 9යි. නේද 27යි නේ. කුඩා ගණක 27ක් තියෙනවා. හරි. කුඩා ගණක 27ක් තියෙනවා. ඒ කියන්නේ කුඩා ගණක 27ක් ගත්තම් හරියටම පූර්ණ ගණකයක් හැදෙනවා. මේක 28ක් වුණොත් හැදෙන්නේ නැහැ. මේක 25ක් වුණොත් හැදෙන්නේ නැහැ පූර්ණ ගණකයක්. එහෙනම් පූර්ණ ගණකයක් හැදෙන්න 27 වගේ සංඛ්‍යාවක් තියෙනවා. අන්න හැදෙන පූර්ණ ගණක ටික හඳුනගන්නේ මෙහෙමයි. දැන් එක කියන්නේ පූර්ණ ගණකයක් නේ. සමස්ත එකක් කියලා කියන්නේ පූර්ණ ගණකය. ඒක වල හිතන්නේ එක එක ගණන. හරි. ඊට පස්සේ අපිට පූර්ණ ගණකයක් එන්නේ දෙකේ ගණනේදී. දෙකේ ගණනය කියන්නේ 8ක්. එහෙනම් ගණක කෑලි 8ක් එන්නන පූර්ණ ගණකයක් එන්නේ. ආයෙ එන්නේ 3 තුන්වෙනි බලයේදී. මේ සංඛ්‍යාවේ තුන්වෙනි බලය කියන්නේ 27යිනේ. ඊට පස්සේ ආයෙ පූර්ණ ගණකයක් එන්නේ 4 තුන්වෙනි බලය 64. එහෙනම් අපිට කුඩා ගණක අරගෙන මහා ගණක හදන්න පුළුවන් ඉලක්කම් වෙන්නේ 1 8 27 64 පහේ ගණකය කියන්නේ 125 6යි තුන්වෙනි බලය කියන්නේ 216 අන්න ඒ වගේ ඉලක්කම් වෙන්න ඕන. හරි. එහෙනම් මේක අපිට පැහැදිලි මේ පැත්තට 3යි මේ පැත්තට 3යි උස පැත්තට 3යි 3 තුන්වෙනි බලය 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 3 තුන්වෙනි බලය 27යිනේ. එහෙනම් අදහසක් එනවා දැන් ඔන්න ඔයාලට එනම් එක්කෝ කුඩා ගණක 27ක් එකතු කරොත් මහා ගණකයක් එනවා නැත්නම් 8ක් එකතු කරන්න ඕනනේ හරියට නිශ්චිතව ඉන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. හරි. right. ඒක එක අදහසක් හරි. ඊළඟට අපෙන් අහන්නේ මේ 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 ගණකයක්. දැන් ඔයාලා දන්නවා 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 කියන්නේ මෙහෙම එකක්නේ. මේ පැත්තට 6යි මේ පැත්තට 6යි මේ පැත්තට 6යි දිග. ඒ කියන්නේ 216ක් නේ. දැන් අපි දන්නවා කුඩා ගණක 216ක් එනවා. 6 තුන්වෙනි බලේ 216ක් කුඩා ගණක එනවා. හරි. ඔය විදිහට. අපෙන් අහනවා අවම වශයෙන් පැති දෙකක්වත් තීන්තාලීපිත ගණක සංඛ්‍යාව කීයද? දැන් මේ වගේ මහා ගණකයක් මේ පැතිවල තීන්තාලීප යම් යම් කුඩා ගණක වලට වෙන් කරනවා. ඒ කුඩා ගණක වලට වෙන් කරාට පස්සේ අපිට ඒ වගේ පැතිවල තීන්ත ආපවන ආකාර ගැන තමයි මේ ප්‍රශ්නවල අහන්නේ. හරි. right. මම ඉස්සෙල්ලාට පොඩි එකක් ගන්නම් 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියන්නේ දැන් මොකක්ද කියන අදහස ඔයාට එනවා. හරි. right. මේ තියෙන්නේ 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගණකයක්. මේක තේරුම් ගන්න. උත්තර දාන්න එපා දැන්. හරි. right. එතකොට මේ ගණකය අපි හිතමු සමස්ත කහපාටින් තීන්තාලේප කරා. කහපාටින් තීන්තාලේප කරලා අපි දන්න කුඩා ගණක 27කට බෙදෙනවා. එතකොට මේ ලැබෙන කුඩා ගණකවල විවිධ පැතිවල කහපාට ගෑවිලා තියෙනවා. අපෙන් අහනවා අන්නේ කුඩා ගණකවල තීන්තාලේප වෙච්ච පැති ගැන අපෙන් විමසුමක් කරනවා. හරි. සාමාන්‍යයෙන් මේ වගේ මහා ගණකයක්
තීන්තාලේප කරලා තියෙන එකක් කුඩා ගණක වලට වෙන් කාට පස්සේ වැඩිම ප්‍රමාණයක් පාට ගෑවෙන්නේ මෙන්න මේ මුල්ලේ තියෙන ගණකවල. ඒ කියන්නේ මේ පැති තුනේ මොන පාට ගෑවත් මේ මුල්ලේ තියෙන ගණකේ පැති තුනයි අපිට පාට ආලේප වෙන්නේ. අනිත් පැති වල ආලේප වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕනම අවස්ථාවක මහා ගණකයක් කුඩා ගණක වලට වෙන් කරන විට උප්පරිම පැති තුනක තමයි තීන්ත ආලේප වෙන්නේ. එහෙනම් අපි මෙතන මපුරි වගුවක් වශයෙන් ගන්න පැති තුනක් තීන්ත ආලේප වෙච්ච ගණක. ඊට පස්සේ පැති දෙකක් තීන්ත ආලේප වෙච්ච ඒවා එක පැත්තක් තීන්ත ආලේප වෙච්ච ගණක කිසිදු පැත්තක් තීන්ත ආලේප නොවෙච්ච ගණක. අපි වගුවේ බලන මේ විදිහට. උපරිම යන පුළුවන් පැත්ත උන්නේ පැති තුනක් තීන්ත ආලේප වෙච්ච ගණක මේකේ කීයක් තියෙනවද? එහෙනම් පැති තුනක් තීන්ත ආලේප වෙන හැමතිස්සෙම ශීර්ෂවල තියෙන ඒවා. මෙතන අඳුනගත්තා කියන්නේ මෙතන ශීර්ෂය මේ ශීර්ෂය ආයි මේ ශීර්ෂය අපි කිව්ව ශීර්ෂ 8ක් තියෙනවා කිව්වනේ. එහෙනම් ශීර්ෂ 8ක් තියෙනවා කියලා කියන්නේ අපිට එහෙම ගණක 8ක් තියෙනවා. ශීර්ෂ 8 මේකෙන් තේරුම් ගන්න. පැති දෙකක තීන් තාලෙක වෙච්ච ඒවා. මෙන්න මේ වගේ ගණක. මෙන්න මෙතන තීන් තාලෙක වෙලා තියෙනවා මේ පැත්තේ තීන් තාලෙක වෙලා තියෙනවා. අනිත් පැති හතරෙම නැහැ. එහෙනම් පැති දෙකක් තීන් තාලෙක වෙච්ච ඒ වෙන්නේ හැමතිස්සෙම ධාරයක මේ ධාරයකට දෙකයි. මේ ධාරයට දෙකයි. මේ ධාරයට දෙකයි. ඒකට ධාරයකට දෙකයි. සෑම ධාරයකටම දෙකක් තියෙනවා මේ. සෑම ධාරයකටම දෙකක් තියෙනවා. එහෙනම් සෑම ධාරයකට දෙකයි නම් ධාර සංඛ්‍යාව 12ක් නිසා 12 වරක් 2 24ක් අපිට එනවා. 12 වරක් 2 24ක් අපිට එනවා. එක ධාරයකට එක ධාරයකට එක ගණකයයිනේ. මේ ධාරයට මේ ගණ එකයි. දෙකක් නෑ. එකයි. ගණක 12ට 12ක් එනෝනේ. පැහැදිලිනේ? මේ ධාරය ගත්තම මෙයා විතරයිනේ එකයි තියෙන්නේ. දෙපැත්තක් තියෙන තාලෙ පුච්ච. එක පැත්තක් තියෙන තාලෙ පුච්ච ගණක කොහෙද තියෙන්නේ? දැන් ඔයාලට පැහැදිලිම උඩ ලේයර් එක ගත්තාන් පස්සේ මෙයා අල්ලගත්ත මෙන්න මේ මැද එක්කෙනානේ. මැද එක්කෙනා ගත්තොත් මොකද වෙන්නේ ලේයර් එකේ? මැද එක්කෙනා ගත්තොත් කපලා ගන්නකොට උඩ පැත්තේ විතරයි තියෙන තාලෙ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක පැත්තක් පමණක් තීන් තාලේප වෙච්ච ඒවා තියෙන්නේ සෑම පැත්තකටම එකක්. සෑම පැත්තකටම එකක්. මේ මම ලකුණු කරන්නේ සෑම පැත්තකටම එකයි. එහෙනම් පැති 6ක් තියෙන නිසා මේවා 6ක් තියෙනවා. දැන් බලන්නකෝ 8යි 12යි 20යි 26යි ඔක්කොම 27ක් නේ. අපිට පේන කිසිදු පැත්තක තීන් තාලේපන වෙච්ච ඒවා එකක් තියෙනවා. 8යි 12යි 20යි 26යි තව එකක් ඉතුරුනේ එකක්. ඒකද? මෙන්න මේ මැද ලේයර් එකේ මෙන්න මේ මැදින් ඇණයක් ගැහුවොත් මැද තියෙන එකනේ මෙන්න මේ වගේ තැනක තියෙන එක තමයි කිසිදු පැත්තක තීන් තාලයක වෙච්ච නැති ගණකෙ. ඒතර ඔයාලට මෙන්න මේ විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් ඔය ගණකයක තීන් තාලයක කරපු පැත්ත සම්බන්ධ ඕන එකක් කරගන්න පුළුවන්. හරි. ඔය විශ්ලේෂණේ පොඩි දෙයක් ඕක හරියට උඩට දාගත්තා නම් හරි. එහෙනම් පැති තුනක් තීන් තාලයක වෙච්ච ඒවා 8යි පැති දෙකක් තීන්ත ආලේප වෙච්ච ඒවා 12යි එක පැත්තක් 6යි කිසිදු පැත්තක තීන්ත ආලේප වෙච්ච ඒවා නොමැති ඒවා 1යි. හරි. ඔන්න 27 ඔහම තමයි හැදෙන්නේ. ඊළඟට ඔයාලගෙන් ප්‍රශ්න අහන මේ විදියට. අඩුම ගානේ පැති දෙකක්වත් තීන්ත ආලේප වෙච්ච ඒවා. අඩුම ගානේ පැති දෙකක් කියලා කියන්නේ පැති දෙකක් වෙච්ච ඒවා අවමේ තියෙන්න ඕන. උපරිමයේ තුනක් තියෙන එක ගන්නත් පුළුවන්. යටත් පිරිසෙන් කියනකොට අඩුම ගාන තමයි ඒක උපරිම යන්නත් පුළුවන්. අඩුම ගානේ පැති දෙකක්වත් තීන් තාලේප වෙච්ච ගණන කිව්වොත් ඔයාට හරියටම පැති දෙකක් තීන් තාලේප වෙච්ච ගාන 12 ගන්නත් පුළුවන්. මේ 8 එකතු වෙන්නත් පුළුවන්. 12 8යි 20. අඩුම ගානේ එක් පැත්තක්වත් තීන් තාලේප වෙච්ච ඒවා කිව්වොත් මෙතනින් එහාට මේ තුනම එකතු වෙනවා. එහෙනම් 26යිනේ අඩුම ගානේ එක් පැත්තක්වත් කිව්වොත් එක පැත්තක් නම් පුළුවන් පැති දෙකක් ආලේප වෙච්ච ගන්නත් පුළුවන් පැති තුනක් ගන්නත් පුළුවන් අන්න ඒක හිතන්න හරි අඩුම ගානේ කිව්වොත් දැන් අපි බලමු අපිට පේපර් එකේ දීපු ගාන මේක බලමු එහෙනම් 3 ගුණ කිරීම ප්‍රමාණයේ ලී ගණකයක් එක ගුණ කිරීම ගුණ කිරීම එක ප්‍රමාණයක ඇඩුව කියලා කියන්නේ අර ඔයාලට දැන් හිතේම වෙන්න ඕන මේ පැත්තට 3යි මේ පැත්තට 3යි මෙහි 3යි දිච්ච එක කැඩුව කියලා කියන්නේ මේ රූපෙම තමයි මේකම තමයි මේ 3 ගුණ කිරීම 3 මෙතන 1 නේ මේ තැන් වල දැන් මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි 3 ඉන්නේ එහෙමනේ. ඒතර මේ වගේ ගණකයක් තමයි
මේ වගේ ගණකයක් තමයි එක ගුණ කිරීම එක ගුණ කිරීම එක කියන්නේ. මෙයා 3යි මෙයා 3. එහෙනම් මේවා කුඩා ගණක කැපෙනවා. يعني 27කට කැඩෙනවා කියන කාරණේ. හරි. දැන් උත්තර දී ගන්න පුළුවන්. හරි. මෙම කුඩා ගණක කීයක් කොළ පාට පැති දෙකක් සහිත වේද? අපෙන් අහන්නේ කොළ පාට පැති දෙකක් සහිත ඒවා කීයද කියලා අහන්නේ. කීයද උත්තරේ? අර ටේබල් එකේ පැති දෙකක් සහිත ඒවා කීයක් ආවද? 12යි නේ 12. හරි. 12. 12. සමහර ලාවට මේ ප්‍රශ්න අහන එක පොඩි පොඩි අවුලක් තියෙනවා. මේක හරියටම ඇහුවනම් කුඩා ගණක කීයක් හරියටම කොළ පාට පැති දෙකක්. හරියටම කිව්වන් පස්සේ හරියටම 12 තමයි. මෙහෙම කිව්වා සමහරලාට කෙනෙකුට හිතෙනවා මේ කොළ පාට පැති දෙකක් කිව්ව නිසා කොළ පාට පැති දෙකක් තියෙන එකත් කොළ පාට පැති තුනක් තියෙන එකත් කියන දෙකේ එකතු වෙන්න පුළුවන් කියලාත් හිතෙනවා. හැබැයි වෙලාවට 12 8යි 20යි කියලා උත්තරේ නැති නිසා අවුලක් නැහැ. හරි. හරියටම කොළ පාට පැති දෙකක් කිව්වනම් හරියටම 12 කියන උත්තරේ බාර ගන්න පුළුවන්. පොඩි අඩුවකුත් තියෙනවා අහන විදිහේ. හරි. රයිට් මේක හරි. ඊට පස්සේ කියන වර්ග අඟල් එකක් පින්තාරු කිරීම සඳහා කොළ පාට තීන්ත මිලිලීටර් එකක් අවශ්‍ය වේ නම් කුඩා ගණකවල පින්තාරු නොකරන ලද සියලු පැති පින්තාරු කිරීම සඳහා තීන්ත ලීටර් කීයක් අවශ්‍ය වේද? කුඩා ගණකවල පින්තාරු නොකරන ලද පැති. දැන් එතකොට අපි අල්ල ගන්න ඕන මේකමනේ ගාන. මේ කුඩා ගණකවල පින්තාරු කරපු නැති පැති ටික අල්ල ගන්න වෙනවා. කොහොමද ඒක සොයාගන්නේ? කුඩා ගණකවල පින් කරපු නැති පැති ටික පාට නැති පැති ටික අල්ල ගන්න බැහැ. මෙතනින්ම අල්ල ගන්න පුළුවන්. පැති තුනක් තීන්ත ආලේප කරපු ගණක 8ක් තියෙනවා. පැති තුනක් තීන්ත ආලේප කරපු ගණක 8ක් තියෙනවා. පැති තුනක් තීන්ත ආලේප කරා කියලා කියන්නේ පැති තුනක් තීන්ත ආලේප කරලත් නැහැ. එහෙනම් මෙතනින් අල්ල ගන්න පුළුවන් තීන්ත ආලේප නොකරපු පැති සංඛ්‍යාව 8 වරක් 3 24යි. 8 වරක් 3 24යි. පැහැදිලිනේ? තුනක් පැති තුනක් තීන් තාලේප කරලා තියෙනවා පැති තුනක් තීන් තාලේප කරලා නැහැ. ඒ වගේ 8ක් තියෙනවා කියන්නේ 3 වරක් 8 24ක් තියෙනවා. ඒ ක්‍රමයට මෙතන පැති දෙකක් තීන්ත ආලේප කරපු ගණක 12ක් තියෙනවා. පැති දෙකක් තීන්ත ආලේප කරපුවා. එහෙනම් පැති හතරක් තීන්ත ආලේප කරලා නැහැනේ. එහෙනම් පැති හතරක් තීන්ත ආලේප කරන නැතිව 12 වරක් 4 48ක් තියෙනවා. මෙතන එක පැත්තක් පමණක් තීන්ත ආලේප කරපු ගණක 6යි. එක පැත්තක් පමණක් තීන්ත ආලේප කරපු. පැති පහක් තීන්ත ආලේප කරලා නැහැ. එහෙනම් 5 වරක් 6 එතන 30යි. 5 වරක් 6 30යි. මෙතන කිසිදු පැත්තක් තීන්ත ආලේප කරපු නැති ගණක එකක් තියෙනවා. ඒ කියන්නේ පැති 6ක් එතන තියෙනවා. ඔය ටික එකතු කරමු. 24යි 6යි 30යි 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 60යි 108ක් තියෙනෝනේ. සමස්ත පැති 108ක් තියෙනවා. පැති 108ක් තියෙනවා තීන්ත ආලේප කරපු නැති ඒවා. එතකොට වර්ගංගල් එකක් පින්තාරු කරන්න මිලිලීටර් එකක්නේ. එහෙනම් පැති 108ක් කියන්නේ වර්ගංගල් 108ක්. එහෙනම් අපිට මිලිලීටර් එකයි ඒ වගේ ඒවා 108ක් ඕන වෙනෝනේ. තීන්ත ලීටර් කීයක් අවශ්‍යද? මෙතන ඇත්තටම තීන්ත ලීටර් නෙමෙයි මිලිලීටර්. මිලිලීටර් වෙන්න ඕන. මිලිලීටර් කීයක්? මිලිලීටර් 108ක්. මිලිලීටර් 108ක් අවශ්‍ය. පැහැදිලිනේ? අපි අල්ලගත්ත අතන එතකොට තීන්ත ආලේප නොවෙච්ච පැති ටික අල්ලගත්තා. ඒක මෙහෙම ගන්නත් පුළුවන්. තව ක්‍රමයක්. සමස්ත පැති සංඛ්‍යාව කීයද? සමස්ත පැති සංඛ්‍යාව කියන්නේ 6 ගුණ කිරීම 27ක්නේ. එක ගණකේ එක පැති 6 ගණක 27ක් තියෙනවා. 6 වරක් 27. කීයක් එනවද? 7ක 4ක් ඉතිරි 6 වරක් 2 12යි 12යි 4යි 16 162. 162. සමස්ත පැති ගාන 162. හරි. අපිට මේ තුන එකතු කරාම
තීන්ත ගාපු ටික එකතු කරන්න පුළුවන් 3 වරක් 8 දෙවරක් 12 එක් වරක් 6. තීන්ත ගාපු ටික එකතු කරන්න පුළුවන්. 3 වරක් 8 24යි දෙවරක් 12 24යි 6 වරක් 1 6යි. අන්නේ එකතු 162කින් අඩු කරාන් පස්සෙත් 108 ලැබෙනවා. අපිට කැමති ක්‍රමයකට ගන්න හැකියාව තියෙනවා. අන්න අපිට මේ විදිහට මේ කොටස් දෙකේ උත්තරේ ගන්න පුළුවන්. දැන් මේක උත්තරේ කියමු. කුඩා ගණක 216ක් කැපෙනවා. අන්න අවම වශයෙන් අහන්නේ. අවම වශයෙන් පැති දෙකක්වත් තීන් තාලෙක ගණක සංඛ්‍යාව අහනවා. අපි දැන් සූත්‍රය දාන්න ඕනේ එතකොට. එතකොට මේක තමයි ගණකේ. 6 ගුණ කිරීම 6 හැම පැත්තටම 6යි. අපිට පේන එතකොට ශේෂ 8 8ක් තියෙනවා. පැති දෙකක් කාලයක වෙච්ච ඒවා මං කියවේ හැමතිස්සෙම ඉතින් ධාරවල. මේ බලන්න මෙතන ධාරවල. මෙතන වෙන්නේ ධාරයක 1 2 3 4ක් තියෙනවානේ. ධාරයක 4ක් තියෙනවා. ධාරයක 4ක් තියෙනවා. ධාරයක 4ක් කියලා කියන්නේ ධාර සංඛ්‍යාව 12යි 12 වරක් 4 48ක් තියෙන ගණක. හරි. එක පැත්තක් පමණක් තීන් තාලෙක වෙච්ච ඒවා මූණතක බලන්න. මේ තැන් ටිකනේ. මේ තැන් වල එක පැත්තක් පමණක් තීන් තාලෙක වෙච්ච මේ බලන්න. මේ ඔක්කොම එක පැත්තක් පමණක් තීන් තාලෙක වෙච්ච. මේ අපිට පේන එක මූණතකට 16ක් තියෙනවා. එහෙනම් මූණත් 6ට 16 6ක් තියෙනවා. 96යි. කිසිදු පැත්තක් තීන්ත ආලේපන වෙච්ච ගණක උඩ ලේයර් එක ගත්තොත් ඒක කපනකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම තියෙන ගණක ටික ඔක්කොටම තීන්ත ගෑවෙන්නේ නැහැ. මේ ලේයර් එකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. ඔය හතරෙම මෙන්න මේ විදිහට ඒ කියන්නේ මෙන්න මේ ටිකේ තීන්ත ගෑවෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ 16ව හතරක් එතනක් තියෙනවා. හරි අපේ උත්තරේ ගන්න ඒක ඕන වෙන්නේ. අපෙන් අහන්නේ අවම වශයෙන් පැති දෙකක්වත් තීන් තාලෙපද ගණකනේ. එහෙනම් අඩුම ගානේ පැති දෙකක්වත් කියනකොට පැති දෙකේ එකයි පැති තුනේ එකයි දෙකම එකතු කරලා ගන්න වෙන උත්තරේ 48යි 8යි 56යි. පිළිතුර 56 වෙනවා. පිළිතුර 56. ඔයාලා දැන් මේක හොයන්නේ මේක හොයන්නේ පිළිතුර 56යි. පැහැදිලිද? පිළිතුර ඉන්නේ 56යි.